Good morning යාළුවනේ. Welcome to Travel with Sydney. ඉතින් අද අපි ඉන්නේ ලස්සන පරිසරයක. කියන්න පුළුවන්ද කොහෙද කියලා? මේ ලස්සන උරුවක් තියෙනවා, ලස්සන වැවක් තියෙනවා. ඊට අමතරව තව ලස්සන මිනිස්සෙක් එනවා ඉස්සරහින්. ඉතින් අපි ආවා අද කාලයකට පස්සේ මම ආවේ. ඒ ආදරණීය චරිතේ හම්බෙලා යන්න කියලා. ඉතින් මේ පිටිපස්සෙන් පේන්නේ දප්පුල වැව. මතකයිනේ? දප්පුල වැව කිව්වොත් වසන්ත අයියා, වසන්ත අයියා කිව්වොත් දප්පුල වැව. ඒ දෙකම කිව්වොත් තනමල්ලිල අපේ හම්බෙගම වසන්ත අයියා. ඔන්න. ඉතින් ආවා වසන්ත අයියා බල්ල යන්න කියලා. එන රැඳිලා ඉන්න ලස්සන vlog එකක් දෙන්න යන්නේ මෙතන ඉඳලා. ඔන්න එනවා යාළුවා. ඉතින් වසන්ත අයියා කොහමද? කාලෙකට පස්සේ. ඔව්. ගොඩක් ස්තුතියි ඉතින් ආවට මේ ඉන්න නැතුව බෑනේ ඉතින් උපන්දිනේ සමරන්න. ඔව් උපන්දිනේ සමරන්න. ඉතින් මේ වසන්ත අයියාගේ උපන්දිනේ පෙරේදා වගේ තිබ්බේ. ඔව් 11 වෙනිදා. ඉතින් අපි හැමෝම එයාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළා වාසනාවන්ත උපන්දිනක් වේවා කියලා කියමු හැමෝම. thank you. ඉතින් වසන්ත අයියා කියන්නේ ඉතින් මේ පැත්තේ આવොත් වසන්ත අයියාව අනිවාර්යෙන් බල්ල යන්න ඕනේ. ඉතින් මොනවාද මේ? මේ තියෙන කිරි. මීකිරි. අප්පා අපේ ගමේ ආහාරය. ඔව්. අරවින්ද මහත්තයා එනෝනේ අද. අරවින්ද අයියලා තේනවල නේද අද? අරවින්ද අයියලා එන විදිහේ කට්ටියට මේ හොඳයි. ඒ උමනා දේවල් ඒ තව හොඳ සුන්දර මිනිස්සෙක්. අහු අනිවාර්යයෙන්. ඉතින් මේ මටත් කෝල් කරා 3-4 පාරක්. ඉතින් යාගේ කෝල් එකත් අහක දාන්න බෑනේ. අනිවාර්යෙන් ඒකයි මමත් තමයි මගේ රාජකාරිය කියලා. ඉතින් වසන්තේ මම ලොකු මේ වෙනස්කම් කීපයක් දකින්නවා. ඉතින් ඒ දවස්වල කට්ටිය කිව්වා කබල් බෝට්ටුවක උස්සන් උරුවක උස්සන් යනවා. ඊට අමතරව ලයිෆ් ජැකට් නෑ. දැන් මේ ලයිෆ් ජැකට් තියෙනවානේ ගමකටම. ඔව් ලයිෆ් ජැකට් තියෙනවා අපේ මේ අසේල මහත්තයාගේ මල්ලි ඉන්නේ මෙහි මේ කොරියාවේ. ඒ මල්ලිගේ යාළුවෙක් තමයි මේ ලයිෆ් ජැකට් ටික මේ දුන්නේ. ගන්න උදව් කරේ මට. අනේ ලොකු දෙයක් ඒ මල්ලිටත් ගොඩක් ස්තුති කරන්න ඕනේ මේ වගේ දෙයක්. ඇත්තටම මේක වැඩකට ඇති දෙයක් තමයි අරන් දීලා තියෙන්නේ. අනිවාර්යයෙන්. හැමෝගෙම ජීවිත බේර ගන්න පුළුවන් එක. දප්පුල වැව කිව්වොත් දැන් පහුගිය කාලෙ ටිකේ අර නියඟ වෙලාවේ මට ඔයගොල්ලන්ට පේන්නත් ඇති ගොඩක් දෙනෙක් බයිසිකල් උත්පැද්දා මේකේ. බයිසිකල් එරුණා. ඔව් වතුර තිබුණේ නැහැ. ලොකු ප්‍රශ්නයක් කළා තිබ්බේ. ඉතින් එච්චර ඉතින් මං හිතන්නේ වසන්ත අයියලා එච්චර පව් කරලා තියෙනවා කියලා මේක ටක් ගාලා ඉතින් එක වැස්සයි දෙකයි ඩුක් ගාලා වතුර ටික පිරුණා. පිරුණා ටක් ගාලා. ඒකනේ. අපි යමුනේ. එන වසන්තේ අපි යමු. එනවා මෙතන. හරි. ඉතින් අපි දැන් මේ උරුවේ නැගලා යනවා. වතුර ටික නම් හොඳට පිරලා තියෙනවා නේද අයියේ? වැවේ. ඒකනේ. ස්පීල් වෙන්නේ නේද? රංගන්නේ කිකිනි හඬන වලා නඟාලා ඕලු නෙළුම් නෙරිය රඟාලා කිකිනි හඬන වලා නඟාලා ගඟුල් තොටිල්ලේ මල්ල තිරිල්ලේ මගේ කුඩා ඔරුව හබල්ගා අපි කෙසෙල් වසන්ත අයියා කෙසෙල් අරගෙන මේකේ කිරි ටික තියෙනවා. අර බෑග් එක ගන්න පුළුවන් නේ අයියා? උලන්නේ නැහැ. හරි. ඔක තිබුණා කමන්නේ.
මෙතන ඉඳන් අස්පස් කරලා තියෙනවා වගේ හොඳට නේද? අසුසු ගාලා හොඳයි. පිළිවෙල. එහෙමද? ඉතින් යාළුවනේ මේ වසන්තයි වාඩිය දැන් තවත් පිළිවෙල වෙලා මේ මෙතන තියෙනවා. ඉතින් පටන් ගන්නකොටම මෙතන ඇතුල් වෙනකොට මේ හැමොක් දෙකක් එල්ලලා තියෙනවා. ඉතින් මේකෙත් කාට හරි ඉදා ගන්න පුළුවන් රැයට. ඇතුළට යන්කෝ. දැන් මේ අරවින්ද අයියලා එනවා ඉතාලියෙන් නම් ඇවිල්ලා ඉන්නේ. ඉතින් ආයේ හින්දා අද රැට ඒගොල්ලෝ මෙහෙ ඉන්නවා. ඉතින් මම ඉන්නේ මම දවල්ට කාලා හැමම යනවා. ඉතින් මේ දැන් වෙනදාට වඩා ලස්සනට තියෙනවා ඔක්කොම. වසන්තයි තවත් පිළිවෙල කරලා නේවා. ඉතින් එන්න කොට ඉතින් වෙන්න වසන්තයි ටී-ෂර්ට් එකකුත් ගහගෙන මේ ගොඩක් දෙනෙකුට තිබ්බ දොළදු කෝක. උපන්දිනේට මේ පුතා ගෙනල්ලා දීලා. හොඳයි හොඳයි. කෙලියෝ බූස්ටර් ඉඳන් ඇවිල්ලා තින්නවා. හොඳයි හොඳයි. මේකට මේ මොන හරි මැට්ටක් වගේ ගැහුවද? නෑ ඕවා තිබුණා. මං එනකොට අන්තිමට එනකොට තිබ්බේ හැබැයි ලස්සනයි දැන් ඒක. අර ෆිනිෂින් එක හොඳයි නේද? ඒක නේද? උඩ ටිකක් ගහන්න ඕනේ. උඩ ටිකක් ගහන්න ලස්සනයි පුතා. මේ මීයෝ ඉන්නවද? ඔව් මීයෝ. මීයෝ දීලා අපරාදේ. ඔය ෂොට් එක දීලා මීයෝ. ඉතින් යාළුවෝ නෙමෙයි. දැන් බලන්න. මෙතන කෙලිම 1 2 3 4 5 6 7 8යි. සීතල වෙලාවට 10ක් 12ක් වුණත් නිදා ගන්න පුළුවන් ගුලි වෙලා. ඒකයි ඊට අමතරව මෙතන තව ඇඳවල ටිකක් තියෙනවා. වසන්ත අයියා හදලා. ඒකයි. ඉතින් නිදා ගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊට අමතරව මම අර මගේ මුලින් වීඩියෝ වල පෙන්නුවා වගේ හොඳ ඇටච් බාත්රූම් එකක් තියෙනවා. මේ টয়ලට් එකක් තියෙනවා. හොඳ කොමඩ් එකක් එහෙම දාලා ස්කොටින් පෑන් එකක් වෙනම තියෙනවා. ඉතින් මේ අමුත්තවම වසන්ත අයියා බුෆේ එක දාන තැන කන්න ලෑස්ති කරන්නේ මෙතන. ඉතින් කෑමට මෙතන ලස්සන දිනගෙන කන්න පුළුවන්. ඉතින් මේ පිටිපස්ස ඔක්කොම මස් කරනවා වසන්ත අයියාලගේ පවුලම ඇවිල්ලා නේද? ඔක්කොම මස්පස් කරලා ලස්සනට දිනනවා දැන්. දැන් ලස්සනයි වසන්ත අයියේ. අර උඩ කැල්ලත් හදාගත්තා නම් කියලා වැඩක් නැහැ. ඒක මේ බාගුණ හැ පොඩ්ඩක් එන්න. මොකද ඔයාගේ මුලින්ම තිබ්බ එකනේ උක. බාගුණ හැ එන්න පරක්කු තියෙන්නේ දැන් ඕකේ ඔබට නීති ගහරේ මේ ගෙනලා තියෙන්නේ ඔක්කොම. එහෙමද? ඔව්. හොඳයි. ඒක හදාගන්න. ඒක වටිනවා හැබැයි මොකද ඒකේ හොඳ හේවණකුත් තියෙනවා. ඔව්. ඒක ඇවිල්ලා ඉන්න පුළුවන් නේ 6 දෙනෙකුට. ඒක ඇත්ත. එතකොට බය නැතුව 20කට එන්න කියන්න පුළුවන්. එහෙමයි. දැන් පිළිවෙලයි. ඉතින් මොනවද හදන්නේ? අපිට පේන්ට් එකක් හදනවද? කට්ටියනවා. වසන්ත අයියාගේ ඉතින් මෙහි ආවොත් ඉතින් ලිපේ මොනවත් නැති වෙන්නේ නැහැ කොහොමද අම්මට උඩු. මොන මෑද බෝංචිද? නෑ කරා. මේ කිරි දෙල් මාළුවා උඩු. එන්න යාළුවෝ. කොහොමද? මේවා තමයි ඉතින් කෑම කියන්නේ. දෙල් මාළුවෝ. නේදිනා කරෝල. වැව් කරෝල නේද? අර මට හදලා දුන්නේ අර දුම් ගහලානේ. දුම් කරෝල එක. ඒ වගේ හදපු දුම් කරෝල වීඩියෝ එක බැලුවා දැන් ලක්ෂ 13ක් විතර බලලා තියෙනවා. ඔව්. සමහර දුම් කරෝල හදන විදිහත් කියලා දුන්නා. ඔව්. පිරිසුදුකමත් කියලා දුන්නා ඔක්කොම කියලා දුන්නා ඒකේ. ඔව් නේ. ඔයාලට කපන්න ඕන විදියයි ෂර්ට් දාන්න ඕන විදියයි ඔක්කොමත් කියලා දුන්නා. කෙරවට නෝනේ. ඔව්. ඉතින් අනේ මේ වාගේ වයිෆ් නේද මම දැක්ක එක දවස් මේ ඇවිල්ලා පුතාගේ වයිෆ්ද? නෑනේ ඔය මගේ ලොකු දුව. ලොකු දුව. එතකොට ඔයාගේ වයිෆ් පුතා? එයා ගෙදර. යාගේ. එතකොට අර එයා බාල දුව. බාල දුව. එතකොට ඔක්කොම මේ ඔයාගේ ළමයි 3 දෙනා. හොඳයි.
දැන් මේ වගේ වෙලාවට එනකොට කට්ටිය බයිනවා. ඉතින් මේ ඇතිනේ. ඉතින් තව කවුරුත් ඕනේ නැහැ ඔයගොල්ලෝ. නේද අයියේ? මේ පොඩ්ඩක් මේ පැත්තට හැරෙන්නකො පොඩ්ඩක්. මේ දෙල් කාලේ නේද? ඕ වන්නේ. ඒක නෙන්න. එන ලැජ්ජයි. දවල් කෑම වැඩි කරන්නේ මේ කට්ටිය තමයි. හොඳයි. රෑකයි මේ උදේකයි තාත්තා. තාත්තා ඉතින් අත තියන්න ඕනේ නැත්නම් හරියන්නේ නැහැ. ඔව්. නේද අයියේ? ඔව්. මේ රම්බෝද? රම්බෝ. රම්බෝනේ. හලෝ රම්බෝ. වතුරේ ගහගෙන එහෙම ගියේ නැද්ද? ඒ වතුර ගහන්නේ නැහැ ඉතින් නෑ නේද? මෙයා? එයා ලකිය. ලකි. කොහර කළු පූසා? අර අපි එයාට වෙච්ච දෙයක් නැහැ. අයියෝ. පව් වැඩි. එයා නැති එක එන පාඩුව. නැති එක පාඩුවේ නේ හැම දෙයකම හාර ඉන්නවනේ ඇවිල්ලා නේ. හරි පව්. හොඳ පූසා. දැන් ඉන්න දෙන්නෙක් ඉන්නවා දැන් එදෙල පොඩ්ඩක්. ඒගොල්ලෝ ටිකක් අර හැදිලා ඉන්න කාලයක් ඇයි. කොයිද යන්නේ? නෑ මම මේ දෙක පොඩ්ඩක් ඉන්නේ. හැබැයි ඕතන පොඩි වැරද්දක් තියෙනවා. ඔය බූට් ඔහම තියන්න එපා. කොහරි උඩක එල්ලලා තියන්න. ඔව් මේ සර්පියෝ සර්පියෝ රින්ගයි වලට. කාලා ගන්නවට පොළේ පොඩ. ඒකනේ. බිස්කට් එක මනමන මොනවත් ඕනේ නැහැ. ඔය ටිකයි පයි. ඔය ටිකයි. හරි වසන්ත එබුන්න දෙක මාත් එන්න. මේ අරවින්ද කියලා එම කොයිද දැන්? කට්ටිය. අර දැන් උඩවල උඩවල හරි. තව කොහමද පැක් කරත් ඇයිද? ඔව් පැයක් විතරයි. එපයි මේ වසන්ත කියලා තේකක් හදලා ඉතින් මේලා ප්ලේන් ටික තමයි වටින්නේ. උදා බරාත්තේ ඒකනේ මේ වසන්ත අයියගේ ආදරණීය බිරිඳ කාලෙකට පස්සේ වීඩියෝ එකට මුණ දෙනවා. පොරොයි මිට කුඤ්ඤ කැල්ලක් ගහගන්න. ගැලෙනවනේ. සමහරක් විට කුඤ්ඤවල් මල්ලි මේ මොනවාද යකඩින්ම ගහන එක තමයි හොඳ. ඕවා දිර්ලා කඩලා යනවනේ. ඔව් මේ මිට දාලා තියෙන්නේ මේව කැමරා පාවිච්චි කරන හින්දා. මේකනේ. ඉතින් පොඩ්ඩක් පුරුල් වෙනවා. දැන් මේ දර ටික පොලාගෙන යන්නේ අපි. ටික පේන්ට්. හා. ඉතින් යාළුවනේ මේ වසන්ත අයියා දැන් වගාවත් පටන් අරන් දින්නේ වගාවත් එක්කම තමයි වාඩියත් කරගෙන යන්නේ. ඇත්තට මේක තමයි හොඳම දේ. දැන් මේ කුරාන්නේම දාලා තියෙන්නේ. පේනවනේ. එළබටු ගහක්. මේ තියෙන එළබටු ගහක්. එළබටු ගහ හොඳට හැදලා තියෙන එක. ඉතින් අනිත් එක කුරාන් නේද අයියේ? කවුපි. කුරක් කන්නේ. ඉතින් මේ පේනවනේ දැන් ඔක්කොම වැස්සත් එක්කම ඔක්කොම තනිකර කොළ පාට වුණා නේද? අලුතෙන් පුතු ටික උත්සවසන්ත අයියා ගෙනල්ලා.
ඉතින් දැන් කැරම් බෝඩ් එකක් තියෙනවා. කිසිම පාළුවකුත් නැහැ නේද අයියේ? හොඳ උලම් පාරකුත් වදිනවා. ඊට ඕබි ගන්න පුළුවන්. ඒකනේ. ගන්න පුළුවන්. දාන් අදින්න පුළුවන්. ඔක්කොම තියෙනවා. තියෙනවා. ඔයාලට කරුවල ඉන්න ඕනෙත් නැහැ. ගෲප් එකක් ආපු ගම්ම මේ ජෙනිය වැඩ කරනවා. ඔව් ජෙනිය වැඩ කරනවා. පෙට්‍රල් ගේන්න ඕනේ ජෙනිය. වැඩ කරනවා. ජෙනිය ෆෝන් charge කරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. අරවින්ද මහත්තයා තමයි ජෙනිය ගෙනල්ලා දුන්නේ. අරවින්ද මහත්තයානේ. ඔව් අරවින්ද මහත්තයා. අරවින්ද දැන් උදව් කරනවා නේද? උදව් කරනවා. ඉතින් එතුමා කිව්වේ මේ කට්ටියගෙන් අරවින්ද අයියයි අසෙල් අයියයි. ඔව් අසෙල් අයියා තමයි අරක ටී හවුස් එකක් දුන්නේ. තව ඉතින් උදව් කරපු කට්ටිය ඉන්න ගොඩක් ඉන්න තව මම කියන්නේ කිව්තු ඉතින් පොතක්ම ලියන්න වෙනවා. ඔව් ඉතින් ගොඩක් කට්ටිය ඉන්නවා. ශ්‍රමයෙන් හරි මොකක් හරි වචනකින් හරි උදව් කරන මිනිස්සු ඉන්නවනේ නේද? ඒක ඇත්ත. එතකොට මේ ඔයා මේ වහල මෙතන අලුත් කැලලක් ගහලා වගේ නේද? ඔව් අලුතෙන් ඇව්වා. ඉස්සරහට මේක දීමටම ගහලා තියෙනවා. ඒකනේ. ඒක ඇවිල්ලා මෙතන අර පොඩ්ඩක් ඉඩකට මදි. ඉඩකට මදි රැට එම නේද? ඒක තමයි හොඳ. පොල්ලතු 100ක් 200ක්? පොල්ලතු 100ක් ගෙනා. 100. මේ බණ්ඩත් එක තෙල් දානවා. අද වසන්ත විතර වෙස්ට් එකේ ඉඳලා වසන්තගේ ආදරණීය බිරිඳ තමයි ඔක්කොම කරන්නේ. කැමරා රහය පාටයි වගේ වසන්තයියට වඩා හැබැයි. ඔව්. ඒක නෙන්න. මේක කිලිත් දානවද? පොල් කී මොනවද දාන්නේ නේද? ඔමු. සාමාන්‍ය විනාඩි 10ක් විතර කියන්නේ ඉතින්. ඔව් විනාඩි 10ක් විතර තියෙනවා. ඇති නේද? අයියේ කුකුල් මස් මොනවද කරන්න යන්නේ? කුකුල් මස් ටික බයිට් එකට බොරේට වගේ. ඔව් අපි නෝනට කියලා මේ හදලා තියවන්නේ. ටික සැරට. අද මගුල් ගයක් වගේ තමයි ඉතින් හැමදේම තියෙනවානේ. ඔව්. හොඳයි හොඳයි. ඉතින් දැන් මෙතන මේ කැම ටිකත් හදලා තියෙන්නේ. මේකේ බත් එක තියෙනවා. මේකේ මෑකරල් ටික තියෙනවා. මේකේ දෙල් එකයි ඔක්කොම තියෙනවා. මම පෙන්නන්නම් තව තියෙනවා. කොළ පාටට තියෙනවානේ. කතා කරන්නේ කතා හදයි කියලා බයිට්. දැන් හදලා දෙමු රේසිනේ ඔකත් නේ. ඔව් ඒක රෑට වැඩක් නැහැ නේ නේද? නෑ දැන් හදලා මස්සේම දැන් හදලා දීපොත් හොඳට ලුණු ඇඹුල්ලේම අල්ලලා පදන් වෙලා තියෙනවා නේද? මොකද තමයි කේස් එක මේ රෑට වැඩ වැඩි දෙති. ඒක මාළු වදින්නයි. මම හදලා දෙන්නම්. අපකොල ඇරෙන්න නුඹ හරියනවා. ඉතින් මේ මාර වතුර තිබ්බත් තියෙනවා මේ මැටි කෝප්පේ.
අප්පා මාර සනීපයි. Oh. ඉතින් මේ දැන් මේ බෙදන කෑම ටික කන්නේ නැහැ. හරි හොඳටම ඇති. මේ කරල් බණ්ඩක්ක හරි ඇති. කොරලි දුම් කරෝල නේද? මේක නම් සුන්දර තියෙනවා. ඒකයි ඉතිරි එක තමයි නියම බාණ්ඩේ. දෙන්න මල්ල. මම දෙන්නම් බත් එක. හරි. ඉතිරි මේක තමයි මොනවාද මේ අපේ දෙල් එක. ඉතින් ඔහොම ඉන්න දැන් කන්න යන්නේ. ඉතින් මේ අද වසන්තය නෙමෙයි බෙදලා දෙන්නේ වසන්තයගේ ආදරණීය නෝනා. වසන්තයි අද සුපර්වයිසින් පාර දාගෙන ඉන්නවා. ඒ මොනවද? පපඩම් නම් අවශ්‍ය නැහැ අක්කේ. ඔය ඇති. ඊළඟ වසන්තයි බොමිත් උදිය. මහත්තයා දවල් කෑම. ඉතින් මේ වසන්තයියගේ වාඩියේ බලන්නකෝ. හොටෙල් එකකට ගියත් මේව හම්බෙන්නේ නැහැ මේ. දෙල් මාළුව මේ. සුපිරි බණ්ඩක්ක තෙලට දාලා මේ. ඒකත් නියමයි. මේ කරල් කිරට වගේ ඒකත් සුපිරි. ඉතින් දුම් කොරලි කරෝල එක නම් අහන්න දෙයක් නැහැ. ඉතින් අපි එකපාරක් මේක කෑවා. සුපිරියටම තිබ්බා ඒක. ඉතින් පළවෙනි කට කනවා. එහෙනම් මම වසන්තේ මං කන්නද? හරි. එහෙනම් බොහොම ස්තුතියි යන කෑම එකට. ඉතින් මේ වගේ කන්න ඉතින් තව මොනවද? එන යාළුවෝ නෙමෙයි. හොඳ කෑම එකක් තියෙන්නේ. සුපිරියටම තියෙනවා. ආයේ මේ කෑම එක කඩේකට ගියත් රුපියල් 600ක් 700ක් වෙනවා කන්න. නිවාරෙන්. අනිතේ පෝෂදායී ආහාර වෙලා. ඔව්. විස නැහැ, තෙල් නැහැ. නෑ. මොකම සුපිරියටම තියෙනවා. මොකුත් මේ රසකාරක නෑ. රසකාරක නැහැ. ආයේ හොඳටම ගමේ විදියට තුන පහේ දාලා රහටම හදලා තියෙන කෑම වේලක්. කතා කරන්න දෙයක් නැහැ. ඊළඟට ඉතින් කටට දාගත්තට පස්සේ ඉතින් වෙන දේවල් ඉතින් ආයි කියන්න බෑ. ඉතින් යාළුවනේ කාලා ටිකක් ඉඳගත්තා. වසන්ත අයියා ගියා මේ අරවින්ද අයියා දැන් මකට ඇවිල්ලා එන ගම්ම. ඉතින් ආව එක්කන් එන්න. ඉතින් යා ඒගොල්ලෝ මොරුවෙන් දාගෙන මේ පැත්තට ඇවිල්ලා ඒකට කරලා දායි. ඉතින් මාරම නිස්කලංකයි. මාරම රස කෑම වෙලක් කෑවේ දැන් ටික ඉස්සෙල්ලා. උරුත් දකින්න ඇතිනේ. ඉතින් කෑම ගැනයි පරිසරය ගැනයි ඉතින් කියන්න දෙයක් නැහැ. මම හොයන දේ තමයි මෙතන තියෙන්නේ. පරිසරයේ කෑමයි ඔක්කොම අපේ විදියට. සංග්‍රහශීලීත්වයත් හොඳට උපරිමෙන්ම. ඉතින් ඇඳිලා ඉන්න කට්ටියම. වසන්තයි එන ගම්ම උරුවේ දාගෙන. වැවේ මැද ඉන්නේ කියලා කිව්වා බලමු. වැවේ කොයි හරියද ඉන්නේ කියලා. එනවා. ඉතින් වසන්ත අයියගේ චූටි කෙල්ලත් ආවා අපිත් එක්ක. රම්බුත් එනවනේ.
එන්න පුතේ අවුවට ඉන්නකෝ. දැන් මේ රම්බුත් ඇවිල්ලා ඉන්නේ අරගින්ද අයියෝ පිළිගන්න කොහොමද ස්ථානගත වෙලා ඉන්නේ ගලක් උඩ රම්බු පේනවද කවුරුද එනවා So welcome back to Sri Lanka. Hi, how are you? එන්න බැහැලා එන්න පරිස්සමෙන්. ඉතින් මේ අරවින්ද අයියත් ඇවිල්ලා තියෙන්නේ. ලංකාවට ආව නම් අනිවාර්යෙන් මේ වැරද්දක් නැහැ. නෑ ඒක තමයි මාත් කිව්වේ ගොඩක් ඉම්ප්‍රූව් වෙලා කියලා. ඔව් මෙයා පොඩ්ඩක් මේ දියුණු වෙලා දැන් කාටවත් මොනවද කියන්නත් බෑනේ. සේෆ්ටි පැත්ත. අයියා අම්මව තමයි පරිස්සමෙන් ගන්න. මේ වසන්තයි ලයිෆ් ජැකට් එක ඔයාගේ මේ වසන්තයි දියුණු වෙලා තියෙන්නේ නේ ඉතින් ඉතින් nice to meet you අංකල් ඉතින් ඔයා කියවින්නම තමයි ආවේ ඔව් අනේ ඒකයි මම වාරේ දෙන්නේ no problem ඉතින් අම්මව එක්ක එනවා හැමතරම නේද ඔයා අම්මව එක්ක හරිසෝ එයා හැමතරම එහෙම තමයි ඉන්නෝනේ අම්මත් එනවා නේද පුතා දුවද අම්මා ඉන්නවා නෑ මේ වසන්තයිගේ වසන්තයිගේ හොයාගන්න බැලු තමන් තියෙන්න බෑලා ඉන්නේ සරි ඔගේ බෑග් එක මං ගත්තා අහන්න බෑනේ ආ මෙන්න මෙහෙම ඉන්න හරි අම්මා දැන් සෙප් ගාගෙන මම ඉතින් මේ අරවින්ද අයියා අම්මාත් එක්කගෙනම ඇවිල්ලා තියෙන අදත් ඉතින් ඒක තමයි ගොඩක් වටින්නේ අනිවාර්යෙන් නේද අම්මා නැත්තම් ඉතින් මේ වගේ පුතාලා නැහැ මේ දැනට හොයාගන්න ලංකාවේ දැන් ටික ටික අඩු වෙලා යන්නේ මේ වගේ කට්ටිය ඉතින් පරිස්සමෙන් අරවින්ද අයියා බලන්න හැම වෙලාවෙම අම්මට තමයි ප්‍රයොරිටි එක දෙන්නේ ගොඩක් ඉස්සර කාලේ ගමේ යනවා වගේ නේද ආ බඩු මුට්ටුත් බැලගෙන හැබැයි සුන්දරයි ගම ඒක නෙන්න හරි සන්තෝෂයි අම්මා තනියම මේ ට්‍රී හවුස් එකට රෑ නැගලා පළවෙනි දවසේ එහෙමද ආපු පළවෙනි දවසේ අපි දන්නේ නෑ එයා උඩට නැගලා බහිනකොට දැක්කේ ඇත්තටම තනියම බහින අන්න ඒක මට නගින්න බයයි උඩට ඕ කකුල් වෙවුනා ඔව් කකුල් වල මෙයා තනියම නැගලා දැන් ඉන්න කට්ටිය රෑ අපි මෙතන දැන් ඉන්න කට්ටිය ඒකනේ දැන් ඉන්න කට්ටිය හැරෙන්නෙත් නෑ මේ අම්මලත් එක්ක ඒවා කොහේ හැරෙන්නද ගොල්ලොත් එක්ක තාමත් කද්ද දැන් මාට හිතේ තියෙන මොරාල් එකනේ මේ මාර එන්නේ එහෙම වෙනවා අනිත් කන්නඩි දාන්නේ නැත්තම් ෆිට් එකනේ හරි පව් කොන පොඩ්ඩක් කියෝ කන්නඩි දාන්නේ නැතම යාර කන්නඩි දෙයක් ඇත්තති එහෙමද කන්නඩි දෙන්නේ ඕනේ නැහැ කන්නඩි එනකොට බෝඩ් ඔක්කොම කියවලා පාරේ අපි කොහොමද සිද්ධ මොකද ඔයා තඳුර ගන්නත් මම ඉතින් ඔයා ඉතින් කිව්වට පස්සේ නැවිත් ඉන්නත් බෑනේ මොකේද ආවේ මම බස් එකේ නැග්ගා උදේ පාන්දර අයියෝ ඉතින් හෙට උදේ අපිත් එක්ක නෑනේ මට හෙට උදේ පාන්දර මට එන්න වැඩතොගක් තියෙනවා උඩ වැඩතොගක් කියන්නේ එන්න වැඩතොගක් තියෙනවා එයා ඕකෙම තියලා තියන්න නේද නැහැ පව් පොඩි එක ඉතින් බයින්නේ කවද කියලා ඉන්නේ අර රම්බු මොනක් කරන්න ගන්න පව් අනිත් එක්ක නත් වෙනවා අයි හැමතැනම හිතාගන්න බෑ ඒ පාර අපහු ආවි වැරදුනා කියලා දැන් මිස්සෙත් එකව මස්සේ දෙලා කූකිව මට ඇහුණා සද්දේ මගේ කන්නාඩිය මම දැන් මගේ බෑග් එකේ ඔන්න දෙන්නම් ඔක්කො කන්නාඩිය මගේ ෆෝන් එක ඔයාලට වසන්තය නැත්තම් ඉතින් චුට්ට පාළුයි නෑනේ වසන්තය කන්න දෙන්න මේගොල්ලෝ අලකින් නෑ කෑවේ කලාමල් ඕ පරක් වෙලවලු කෑවෙත් දෙන්න කෑ කලාමල්
ඉතින් මේ කට්ටියක් ඇවිල්ලා ඉන්නේ දැන් අරවින්ද අයියා. උස්සර දාගෙන අද ඒගොල්ලෝ මෙහි රෑ ඉන්නවා. ඉතින් මේ වසන්ත අයියෝ බලන්න රටේ ඉඳන් ආවට පස්සේ ඇවිල්ලා. උඩෝලේ සාලුව තන ගියා බලන්න. ඉඳලා පාස්කේ බෝඩ් එකේ මම හිතන්නේ මේ පැත්තෙන් හවුලා මේ පැත්තනේ. ඒ බෝඩ් එකට ඒක තමයි. මම සයිඩ් එකේ ඉන්නේ. හරක්කාරයෝ ඉන්නවා මේ ටිකේ. එහෙමද? ඉතින් මෙහි හොඳ. කැපෙරම කැපිලා. මම හදපු එක. ඉතින් මේ රෑ කෑමට බදින්නයි අනිත් එක මොකද්ද පුතා මේ හොද්ද හදන්නද? හොද්ද හදනවා ටිකක් තියෙනවා මේ මිරිගල්ලෝ නේද? මේ මිරිගල්ලෝ. ඔව් මිරිගල්ලෝ සාමාන්‍යයෙන් පොතු මේ හැම පට්ටේ ගහනවද? මේක කොර ටික එහෙම අයින් කරනවා. අයින් කරනවානේ. හා රයිට්. මිනිස්සුන් පොඩ්ඩක් මේ. Sono buono. මේවා ඉතින් හොඳට සුද්ධ කරගෙන හොදලා නේ. අර කළු ගතිය යන්න නේ. බඩවැල් වල තියෙන. බඩවැල් තියෙන කළු ගතිය යන්න. කළු ගතිය යන්න ඕනේ. කට්ටිය කියනෝනේ මඩ රහ නම් මනන් එන ඔව් වෙයි කියලා. පිළිගඳ මඩ රහ. මේක දැන් කෑලි කරලා තායි හොදන්න ඕනේ. හොදන්න ඕනේ නේද හොඳට. කපා ගන්න ඉස්සෙල්ලා හොද ගන්න ඕනේ ටිකක්. කෑලි කරලා වෙලා. ඔව්. ඊට පස්සේ කෑලි ටික හොදන්න ඕනේ. ඉතින් තෝර පෙත්ත වගේ නේ. මේ පෙත්ත ගන්න මේ කටු තියෙන මාළු ඔක බදින්නනේ. ඔව් බදින්න දැන් මේක මෙහෙම කපන්න ඕනේ. ආයෙ විදියට. ඒකද? ඔව් මෙතන ලොකු වෙලින් තමයි. කවුරු හරි මිනිස්සෙක් මොකක් හරි ජීවත් වෙනව නෙමෙයිද? ජීවත් වෙනවනේ. අපි ජීවත් වෙන තමයි ඒ දේ කරන්නේ. ඒකනේ. මම කිව්වේ ආට වා මුදලක් අරගෙන වාහනේ නවත්තනවා. මෙහෙන් අම්මෝ බල්ලා ගාවට යනවා එන්න ලකි එන්න හැබැයි හොඳ සිංහල කෑම වේලක් තියෙන්නේ. ලකි මේක කලවම් කරගන්න ටිකක්. මේක මේ මාරුනේ. ඔව් ඒක ඇවිල්ලා මේ අර වැව් කරවල වැව් කරවල. පොඩියට කඩලා තෙල් දාලා. කෑම දෙන්න එපා. දෙල් දිනවා. ඔව්. බට්ටියක් කරන්න මම නැත්නම් අර දාන්න හිටියා වසන්තයේ දෙල් එකට ඔක්කොම ආසයි. ඔව්. වසන්තය දෙල්නේ මොකද මේ මාළු කටු වැල්ල දාන. අපරණුත් තියෙනවා. මේ ගන්නෙත් මන්ද. ඉඳගන්න ඉඳගන්න. පේනවා පේනවා. කන්න. කාලා බලන්න කොහොමද ඉන්නේ? බලමුකෝ අපි කොහොමද කියලා. වසන්තයේ දෙල් තමයි ඉතින් හොඳම. දෙල්ල ගැන හොඳ බයිද? හොඳයි නේ.
එන කන්න. මෙහෙමයි. අපේ ගොල්ලෝ කට්ටිය මේ එන්නේ වසන්තයක දෙල්ලෙක් ගැන හදනවා. මොකද දෙල්ලෙක ඔව්. වසන්තය හොඳටම හදනවා. අදෝ. ඒ වගේම තමයි මාළු ඔද්ද. මාළු තනප ගන්න. තව ගන්න. හැබැයි ඉතින් තල වසන්තය තලව අලි තඩි කුලි ඒවා නම් ගිලින්න අමාරු වසන්තය. තලප දෙන්නේ ඔයා පොඩි කුලි හදන්න ඕනේ. හිට දරි ගොඩක් කෑල්ල ඔව් ගිලින්න ඒක හොඳයි ඒක හොඳයි. වසන්තය ගිලින්න පුළුවන් ගුලි දෙන්න මේ පාර. නෑ ගිහිල්ලා පුළුවන් ඉතින් මම අර ලිමිට් එක වසන්තය ලෙදර් බෝඩ් සයිස් එකේ බඩු හදන්න. වසන්තය එන සයිස් පුඩිය එක. ලොකුනාට කමන්නේ නෑ ඉතින් අර කනකොට මේ පොඩි ඒවා කන්න එපා නේ ඒකත් ඒක. හරි එන කන්න. ඉතින් මේ වසන්තය දැන් හැමෝටම සංග්‍රහ කරලා වසන්තය කනවා අන්තිමට. කාපු කට්ටිය ආපු කට්ටියත් කන්න වැඩි ප්‍රේමනාවක් නැහැ දැන්ට බඩගිනි නැහැ කියලා. ඒක ටී වේලාසෙනින් මේ වසන්තයකින් බලන්නකො. කෑම එක සුපිරි කෑම එක. කෑම හොඳයි නේද අයියේ? හොඳටම තියෙනවා. මස් මාංශ නැතත් අර මේ වැව් කරෝලකින් නැගලා යනවා වැඩි. ඉතින් අද රැට සෑහෙන වැඩ කොහොමද තියෙනවනේ? ඔව් ඉතින් රැට තමයි ගේම ගේම තියෙන්නේ තියෙන්නේ. දවල්ට මුලන්නේ රැට තමයි ගේම. ඉතින් එන වසන්තය කාගෙන යන්නේ. ඔව් හොඳයි මන්ට හරි කන්න. එන්න අරින්ද අයියේ උඩ කරන් එන්න කැරමක් ප්ලේ කරන්න සාගරලත් එක්ක ගහන්න අමාරුයි. සාගරලත් එක්ක ගහන්න බැරි ඩග්ගල මාරු. මං ඩග්ගල අම්මා කොහොමද වැඩේ දෙන්නෙක් ගියා දැන් අපි කොහොමද ගාන්නේ කියන්න ගාන්න බෑ. වාඩි වෙන්න වැඩකුත් නෑ වගේ මට පේන්නේ. පටන් ගත්ත තැනම වැඩේ කරා පටන් ගත්ත තැනම දෙන්නෙක් ගානේ කරා. එතකොට වැඩේ මන්ද ගන්න. ඔව්. වැඩේ කියන්නේ වානිය. දෙන්නෙක් දැම්මනේ අපිට එහෙම ගන්න බෑ වාගේ ඇහුවා ඉන්නේ ටික. ඉතින් යාළුවනේ. ඉතින් අද දවස වසන්ත අයියත් එක්කයි අරවින්ද අයියත් එක්කයි ගත වුණා. ඉතින් දැන් 4ටත් කිට්ටුයි. ඉතින් මමත් දැන් කොළඹ යන්න ඕනේ. ඉතින් යන්නත් දුකයි මොකද රැයට තමයි මෙතන හැපනින් තියෙන්නේ. ඉතින් කැම ගොඩක් පිරලා තියෙනවා. තව හදන්න ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ. ඉතින් මේ පිටිපස්සේ අරවින්ද අයියලා කැරම් ගහනවා. ඉතින් ආයි දවසක එන බලාපොරොත්තු ඉතින් බොහොම ඉතින් අමාරුවෙන් ඉතින් යනවා මොකද මටත් හෙට රාජකාරි ගොඩක් තියෙන හින්දා. ඉතින් එහෙනම් මේ vlog එක බලන්න ලස්සන vlog එකක්. මේ බලලා like එකක් දාලා subscribe එකක් දාලා තව එක්කෙනෙකුට බාන share කරන්න. එහෙනම් වසන්තයේ වාඩි ඉඳන් ජය වේවා හැමෝටම හොඳයි. උස්සර රේපීට හොදින් ඉන්න කවුරුත්